අයිබෝවන් සූර්යාභය YouTube නාලිකාවෙන් අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතා වැදගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරන ආකාරය සහ සාකච්ඡාවලින් වාසි ලබා ගන්න පුළුවන් ආකාරය මේකේ කොටස් කිහිපයක් තියෙනවා මේ පිළිබඳව හාවර්ඩ් කන්සෙප්ට් එකකුත් තියෙනවා හදපු දෙකක් වටනා කියලා. ඉතින් ඒ සියල්ලම පිළිබඳව අද අපි කතා කරමු. ඊටාම කෙටියෙන් සරලව ඔයාලට මේ සාකච්ඡාව හරියට කිර කරලා ඒකෙන් ඔයාලා ජය අරගෙන ඒකෙන් ඔයාලගේ ජීවිතයට වාසි ලබා ගන්න පුළුවන් ආකාරයට ගැන කියවුණු මනෝවිද්‍යා සංකල්පයක් රපෝට් කියලා තියරි එකක් ගැන මම පොඩ්ඩක් මේකෙදි සඳහන් කරන්න කැමතියි. ඉතින් අපේ සාකච්ඡාවට යන්න ඉස්සෙල්ලා අපි බලමු how to negotiate well. ඒ කියන්නේ සාකච්ඡාවක් හරියට කරන්නේ කොහොමද? ඔයා රාජ්‍ය ආයතනයක හෝ රාජ්‍ය නොවන ආයතනයක හෝ දේශපාලන නොවන සංස්ථාවකදී ඕනම තැනක ගෙදර දරුවොත් එක්ක වැඩ කරද්දී වුණත් ඔයාට යම් දේවල් සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න එරෙමෙනවා. ඉතින් මේ සාකච්ඡාව කියන්නේ හැම වෙලේම ජයග්‍රහණය ලැබීම පමණක්ම නෙමෙයි. පුංචි දරුවෙක් බඩුවක් ඉදලා කෑ ගහලා එයා හිතනවා ඒක දුන්නාට පස්සේ දෙමාපියෝ මේකෙන් ජයග්‍රහණය ලැබුවා කියලා. නමුත් මම මේ කතා කරන්නේ වැඩිහිටි මනස ගැන. වැඩිහිටියෝ වෙන්නේ අපි හිතන්න ඕනේ අපිට සාකච්ඡාවකින් අපි විතරක් නෙමෙයි ජය ගන්න සාකච්ඡාව කරන අනිත් පාර්ශ්වය දෙපාර්ශ්වයටම සාධාරණයක් ඉෂ්ට වෙන ආකාරයට මනෝවිද්‍යාත්මක මිනිසුන්ගේ ඵලදායී හැසිරීම පීතිකාවන් සහ අභ්‍යන්තර අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඔයාට විශිෂ්ට ලෙස සාකච්ඡාවන් මගින් ඒ කියන්නේ negotiation skills විදිහට ඔයාට ඒවා දිනු කරගන්න පුළුවන් ආකාරය ගැන තමයි මේ වීඩියෝ එකේදී වැඩිදුරටත් කතා කරන්නේ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට පුංචි ප්‍රශ්නාවලියක් අරගෙන ආවා. මේකේ ප්‍රශ්න 4ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය සාකච්ඡාවක් ආරම්භයේදීම වැදගත් පියවර මොකක්ද? ඔයාට දැනෙන පිළිතුර A, B, C සහ D වශයෙන් ඔයා දැන් මේක කියවලා A, B, C ද D ද කියන එක ඔයා එක පිළිතුරක් සඳහන් කරන්න කමෙන්ට් එකකින්. සාකච්ඡාවක් ආරම්භයේදී වැදගත් වෙන්නේ කියලා ඔයා හිතන්නේ ඔයාගේ ලින් පැහැදිලිව ප්‍රකාශ කිරීමද අනිත් ප්‍රාශ්වයට සවන් දීමද නැත්නම් ඔයා එයාගේ එකඟතාවයට පැමිණෙන බව ඉඟි වලින් පෙන්වීමද නැත්නම් ආරම්භයේදීම බලපෑමක් ඇති කිරීමද A, B, C, D මේ කොටස් හතරෙන් කැමති එකට ඔයා උත්තරය දෙන්න හිතලා බලලා. දෙවෙනි ප්‍රශ්නය ඔබට සාකච්ඡාවකදී ඔබේ බලපෑම දියුණු කරගත්ත හැක්කේ කෙසේද? නිවැරදි පිළිතුර විදිහට ඔයාට කොටස් 4ක් තියෙනවා. පළවෙනි එක වෙනත් ප්‍රාශ්වයට වඩා වැඩියෙන් කතා කිරීම, තර්ක තොරතුරු සහ සාමාන්‍ය අගයන් භාවිතා කිරීම, ඔවුන්ට නිතරම ගොත ගැසවීමට, ඔවුන්ව කුපිත කරවීමට ඔබට තියෙන හැකියාව, කතා කරන්නාට වාක් ප්‍රහාල වලින් මානසික පීඩනයක් ඇති කිරීම. ඔයා මොකද්ද හිතන්නේ? ඉතින් මේ කරුණු ගැන කියද්දී ඔයාට ගෙදරක නැත්නම් ආයතනයක නැත්නම් සමාජයේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඉතින් ඔයාලා හැමෝටම හරි හැමං විදිහට මිනිස්සුත් එක්ක කමියුනිකේෂන් ස්කිල්ස් නේද? ඔයාලට සක්සස් වෙන්න ඕන නම් ඔයාලගේ කැපිටල් මාකට් එක වැඩි කරගන්න ඕන නම් ඔයාලගේ බිස්නස් එකේ අයිඩියාස් ප්‍රොඩක්ට් එක ජෙනරේට් කරගන්න ඕන නම් හොඳ වැලියු ස්ට්‍රීම් එකක් ඔයාලගේ බිස්නස් එකට ඕන නම් ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එක හරියටම මොඩිෆයි කරලා ගැලපෙනම බිස්නස් මොඩෙල් එකට අනුව මාකටිං සහ ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් මොඩෙල් එක ඔයාලගේ ලීඩිං එක ඔයාලගේ ටීම් වර්ක් ඔයාලගේ හැමදේම දියුණු කරගන්න පුළුවන් වෙන්නේ ඔයාට හරියට නිගොසියේෂන් ස්කිල්ස් තිබ්බොත් තමයි. ගෙදරකත් එහෙමයි. ගෙදරක වුණත් බලන්න අපේ ගෙවල් වල අපිට මතක් වෙන පොඩි කාලේ අපේ අම්මලා තාත්තලාට කෑ ගහලා කොහොම හරි යාළගේ නිගොසියේෂන් වැඩේ කරගන්න නේද? ඒක කාන්තාවට උපතින්ම පිළිහිටන එකක් කියලාත් ඒ අනුව කියන්න පුළුවන් එයාලගේ හෝමෝන වල හැසිරීම අනුව. නමුත් අපි මේ කතා කරන්නේ ව්‍යාපාරයක් හරි ව්‍යාපාර නොවන දේශපාලන හෝ දේශපාලන නොවන ආයතනයක නිගොසියේෂන් ස්කිල්ස් වැඩි කරගන්න හැටි. ඒ කියන්නේ ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඔයාගේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් ඔයාගේ වීක්නස්. ඔයාට තියෙන ඔයා මුලින්ම ඔයාව ඇනලයිස් කරන්න ඕනේ. ඉතින් එහෙම ගිහිල්ලා ඉවර වෙලා ඔයා හොඳ සාකච්ඡාවක් කරනවා නම් ඔයාගේ සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි කරගන්න ඔයා මුලින්ම negotiation skills වල තියෙන fundamentals ටික දැනගෙන ඉන්න ඕනේ. මුලින්ම ඔයා හොඳට plan කරන්න ඕනේ. ඔයාට තීරණ ගැනීමේ හැකියාව ඔයා වැඩි දියුණු කරගන්න ඕනේ. rapport building කියලා තියෙනවා. මම මේ පිළිබඳ කලින් වීඩියෝ එකකදී
ඉතින් ඔයාලට කැමති නම් ඒ වීඩියෝ එක බලන්න. ඒකේ මිනිසුන්ගේ හැඟීම් සහ හැසිරීම් රිතරෝටික් පාලනය කරන ආකාරය වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඉතින් මේකෙදි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් එකත් වැදගත් වෙනවා. මේ පින්තූරේ පේන්නේ මේ දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් දරුවෝ දෙන රණ්ඩු වෙනවා මේ ඔරෙන්ජ් ගෙඩියකට. ඊට පස්සේ මේ තාත්තා උදාහරණයක් හැටියට ඔරන්ජ් ගෙඩිය දෙකට බෙදලා දරුවෝ දෙන්නට දෙනවා. ඉතින් මේකත් මේ එක්තරා ස්කිල් එකක්. උඩම රූපයෙන් පෙන්නන්නේ පුස්තකාලයකදී දෙන්නෙක් ජනේලිය අරින්න කියලා කියනවා. යාට හුළඟ වැදෙන්න අනිත් එක්කෙනා කියනවා ජනේලිය වහන්න කියලා. ඉතින් පුස්තකාලාධිපති ඇවිල්ලා ඉවර වෙලා ජනේලියේ දෙකම ඉතින් පුස්තකාලාධිපති ඇවිල්ලා එක පැත්තකින් එක ජනේලියක් වහලා ඉවර වෙලා හුළඟ වඳින්න ඕන කියන එක්කෙනාට ඒ ෆ්ලෝ එකේ තියෙන වෙන ජනේලියක් ඕපන් කරනවා. ඉතින් මේවට කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට්. ඉතින් මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් එක තිබිච්ච රාජ්‍ය පාලකයෙක් තමයි ජර්මනියේ හිටපු පරණම චාන්සලර්වරයෙක් ඉන්නවා විලි බ්‍රන්ට් කියලා. ඒ කාලේ ජර්මනිය ඔස්ට් ජර්මනිය සහ දකුණු ජර්මනිය කියලා කොටස් දෙකකට බෙදලා ඉද්දී ගොඩාක් අර සෝවියට් යූනියන් එක පැත්තේ හිටිය පෝලන්තේ වගේ කට්ටිය අර බර්ලින් තාප්පේ බැඳලා පස්සේ ලොකු ප්‍රොටෙස්ට් කරා. ඉතින් ඒ සමගිය තමන්ගේ ජනතාව කොටස් දෙකකට බෙදෙන්නේ නැතුව ඔස්ට් සහ සවුත් පැත්ත දෙකම එක විදිහට සමාන කරන්න මෙයා මේ පෝලන්තේ සහ ඒ මිය ගියපු ඔසි කියලා කියන්නේ එයාලා වෙනුවෙන් මේ විලි බ්‍රන්ට් මැතිතුමා ඒ ස්මාරකයක් ගාව එයාලව සිහිපත් කරනවා එයාලා මිය ගියා නේද කියලා. ඉතින් ඒවත් දේශපාලන ආයතනවල තියෙන හොඳම negotiation skills. ඒ වගේ ජාතීන් අතර සමගිය ඇති කරන්නත් පුළුවන් වෙනවා මේ negotiation skill හරියට කරොත්. ඉතින් මුලදිම මූලික දේ ඔයා හරියට හොඳ සවන් දෙන්නෙක් බවට පත් වෙන්න ඕනේ. ඔයාට හොඳ communication skill එකක් තියෙන්න ඕනේ. අර කලින් කියා වගේ emotional intelligent එකයි problem ඒ කියන්නේ ඔයා හරියටම විසඳුම් දෙන්න. ඒ කියන්නේ ගැටලු හරියට निराකරණය කරලා ඒවට සාර්ථක පිළිතුරු දීමේ හැකියාවත් ඔයාට වර්ධනය වෙන්න ඕනේ. ඉතින් ඒකට අපි අර කලින් කියපු එම්පති එක ඔයාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් එක බලපානවා. ඉතින් ව්‍යාපාරවලදී බට්නා කියලා හාවර්ඩ් කන්සෙප්ට් එකක් තියෙනවා. මේ නිගොෂියේෂන් කරන ආකාරය ගැන මේ පිළිබඳව මගේ පේට්‍රොන් සමාජිකත්වය අරගෙන ඔයාලට වැඩිදුර දැනගන්න පුළුවන්. මේක හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් දියුණු කරපු කන්සෙප්ට් එකක්. ඉතින් මේ නිගොෂියේෂන් ස්කිල්ස් ප්‍රොබ්ලම් සොල්විංස් වලට අරගෙන ඉවර වෙලා ඔයාලගේ ජීවිතයේ ජයග්‍රහණය ඇති කරගන්න මේ මං අද කතා කරපු මාතෘකාවෙන් ඔයාලට යම්කිසි වාසියක් වුණා කියලා හිතෙනවා නම් මගේ channel එකත් subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.